අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ උසුයි කියන EKUසේ ගැන. ඉතින් මේ උසුයි කියන EKUසේ අර්ථය වෙන්නේ සිහින් කෙට්ටු කියන එක. හැබැයි යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන සිහින් බව කෙට්ටු බව කියන අර්ථයෙන් පාවිච්චි කිරීමට වඩාත් සුදුසු වන්නේ හොසොයි කියන EKUසිය. උදාහරණයක් විදිහට කරදගා හොසොයි ඔතොකොනොකෝ ශරීරයේ සිහින් පිරිමි ළමයෙක්. එතකොට මොකද්ද මේ උසුයි කියන්නේ? උසුයි කියන වචනේ තේරුමත් සිහින් කෙට්ටු කියන එක. මේ උසුයි කියන වචනේ අර්ථයන් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක අර්ථයක් තමයි යම්කිසි පානයක, ඒ කියන්නේ ජූස් එකක්, කෝපි එකක්, තේ එකක් මෙන්න මේ වගේ පානයක රසයක තියෙන අඩු බව, රසයක තියෙන දුර්වල බව කියන අර්ථයෙන් අපිට උසුයි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි ද්‍රව්‍යයක, ඔබ්ජෙක්ට් එකක තියෙන සිහින් බව කියන අර්ථෙනුත් අපිට උසුයි කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තවත් අර්ථයක් තියෙනවා. ඒ තමයි යම්කිසි වර්ණයක තියෙන අඩු බව, වර්ණයක තියෙන ලා බව කියන අර්ථෙනුත් අපිට උසුයි කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ විදිහට දැන් මේ උසුයි කියන EKUසේ අර්ථයන් තුනක් අපි හඳුනාගත්තා. ඉතින් කොහොමද මේ තුනම අපි මතක තියාගන්නේ? මෙන්න ක්‍රමයක්. අපි එහෙනම් මේ අර්ථයන් තුනම එක වාක්‍යකින් මතක තියාගමු. මෙන්න වාක්‍ය. ඔතොකොනොකෝ wa usui iro no shatsu o kite aji ga usui kohi o nominagara usui kami ni kanji o renshū shite imasu. උසුයි ඉරොන සත්සු ඕ කිතේ ලාපාට ෂර්ට් එකක් ඇඳගෙන අජිගා උසුයි කෝහි ඕ නොමිනගර රසය අඩු රසය දුර්වල කෝපි එකක් බොමින් උසුයි කමිනි කන්ජියෝ රෙන්ෂූ සිතේ ඉමස් සිහින් කඩදාසියක කන්ජි පුහුණු වෙමින් ඉන්නවා. එහෙනම් ඔයාලත් මෙන්න මේ වාක්‍ය මතක තියාගන්න. එතකොට ඔයාලට උසුයි කියන EKUසේ අර්ථයන් තුනම එක සැරේ මතක තියාගන්න පුළුවන්.